ඔයත් කවදා හරි ප්‍රසිද්ධ ස්ථානයක ඒ කියන්නේ ක්‍රීඩා පිටියක බස් එකක නැත්නම් මඟ තොටේදී ඇඳුමක් මාරු කරගන්න බැරුව අපහසුතාවයකටපත් වෙලා තියෙනවද? එහෙනම් මම ඔයාට ගෙනාපු මේ වීඩියෝ එකකින් කියලා දෙන්නේ ටී-ෂර්ට් එකක් කිසිම අපහසුතාවයකින් තොරව මාරු කරගන්නේ කොහොමද කියලා දෙන සුපිරිම ට්‍රික් එකක් ගැන. බලන්න මේ වීඩියෝ එකේ ඉන්න ගැහැණු ළමයා කොයිතරම්නම් දක්ෂ විදියට පළපුරුද්දෙන් ඉතා ඉක්මනින් එයාගේ ඇඳුම එයා මාරු කරගන්නවද කියලා. මේ වීඩියෝ එක ඔයා නැවත නැවත හොඳින් බැලුවොත් ඔයාටත් පෙනේවි එයා ඉස්සෙල්ලම කරන්නේ එයා ඇඳන් හිටපු ටී-ෂර්ට් එකේ එක අතක් පන්නගත්තු එක. ඊට පස්සේ එයා අඳින්න ඕන ටී-ෂර්ට් එක ඊට උඩින් අඳිනවා. ඒ අඳිනකොට සිදු වෙන්නේ එයාගේ අර යට තිබ්බ ටී-ෂර්ට් එක එයා පන්නපු අතපැත්තෙන් උඩට ඉස්සෙනවා. එතකොට එයාට පුළුවන් වෙනවා ඔළුව ඒ පැත්තෙන් පන්නගෙන අනිත් අතපැත්තට ටී-ෂර්ට් එක අරන් ඉන්න. එතකොට එයාට ඉතා පහසුවෙන්ම මේ වීඩියෝ එකේ පේන විදියට ටී-ෂර්ට් එක ගලවපු නැති අතපැත්තෙන් එළියට ගන්න ඉතාමත්ම පහසු වෙනවා. බලන්න මේ ට්‍රික් එක කොච්චරනම් වටිනවද කියලා. විශේෂයෙන්ම ගැහැණු ළමයින්ට. ගොඩක් වෙලාවට ක්‍රීඩා කරන අයට වගේම හදිස්සි ගමනක් බිමනක් යන වෙලාවට අපහසුතාවයකින් තොරව තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන මේ ක්‍රමය භාවිතා කරලා ඔයාටත් පුළුවන් වෙනවා ඔයාගේ ඇඳුම මාරු කරගන්න. බලන්න එයා කොච්චර ලස්සනට කිසිම අපහසුතාවයකින් කලබලයකින් තොරව එයාගේ ඇඳන් හිටපු ඇඳුම ගලවලා එළියට ගත්තද කියලා. ඔයාටත් මේ වගේ ලයිෆ් හැක් එකක් දැනගෙන ඉන්න එක ඉතාමත් වටිනවා. මේ ක්‍රමය ඔයා නිවසේදී නැවත නැවත අත්හදා බලන්න. එතකොට ඔයාට උවමනා වුණු අවස්ථාවකදී ඔයාට ඉක්මනින්ම පහසුවෙන්ම මේ ක්‍රමය මගින් ඔයාට ඇඳුමක් මාරු කරගන්න පුළුවන් වේවි. තවත් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න මාව ෆලෝ කරන්න කියලා ඔයාට ආරාධනා කරන ගමන් ඔයාගේ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයාට සුබ දවසක්.